හැලෝ සුබ දවසක් ඔයගොල්ලෝ හැමදෙනාටම. මං හිතනවා ඔයාලා හොඳින් සතුටින් ඇති කියලා. අද රීඩින් එකෙන් කතා කරන්නේ ඔයාලට මොන වගේ මැසේජස්ද මේ මොහොතේදී යුනිවර්ස් එකෙන් ලැබෙන්නේ කියලා. ඉතින් මේ රීඩින් එකේදී මං ඔයාලට පොසිටිව් දේවල් වගේම නෙගටිව් දේවලුත් කියන. එතකොට මේ පොසිටිව් දේවල් ඔයාගේ ජීවිතයට අරගෙන ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්නවට හැකියාව ලැබෙනවා. වගේම මේ නෙගටිව් දේවල් දැනගෙන තුවාට පුළුවන් ඒ දේවල් වලට ශක්තිමත් මුහුණ දෙමින් ඔයාගේ දිරිය හරි ගස්සව ගන්න. ඉතින් වෙනදා වගේම මම මෙතන ෆයිල්ස් දෙකක් දාලා තියෙනවා. ඔයාගේ හිතේ යන කැමතිම ෆයිල් එක සිලෙක්ට් කරගෙන ඔයාට පුළුවන් ඔයාලගේ රීඩින් එක බලන්න. හෙලෝ ෆයිල් නම්බර් 1 අපි බලමු මේ වෙලාවේදී මොන වගේ මැසේජස්ද යුනිවර්ස් එක ඔයාට දෙන්න හදන්නේ කියලා. ඉතින් අපි බලමු මේ රීඩින් එකෙන් මොන වගේ පණිවිඩද ඔයාට ලැබෙන්නේ කියලා. ඔයාට පළවෙනියටම සිලෙක්ට් වෙලා තියෙන කාඩ් එක තමයි Ace of Wands. මේ Ace of Wands කියන කාඩ් එකෙන් කියන්නේ මොන හරි අලුත් දෙයක් පටන් ගන්න ඔයාට මේ වෙලාවේදී අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එතකොට ඔයාට අලුත් දෙයක් පටන් ගන්න ඕනේ කියලා ඔයාගේ හිතට මොකක් හරි දෙයක් මේ වෙලාවේදී දැනෙලා තියෙන වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට කියන්නේ අලුත් දෙයක් පටන් ගන්න කියලා. යුනිවර්ස් එකෙන් ඔයාට ඒකට අර පොඩි හින්ට් එකක් වගේ දෙයක් තමයි මේ වෙලාවේදී දෙන්නේ. ඔයාගේ හිතේ මොන හරි දෙයක් පටන් ගන්න හිතාගෙන ඉනවා නම් ඒ දේවල් ඉක්මනටම පටන් ගන්න කියලා. බොහෝ විට ඒකව රැකියාවක් හොයනවා නම් රැකියාවක් පැත්තෙන් වෙන්න පුළුවන්. ඉක්මනින් ඔයාට රැකියාවක් හම්බ වෙන්න පුළුවන්. වෘත්තියක් විදියට ඔයාට දෙයක් කරන්න කියලා තමයි මේ වෙලාවේදී කියන්නේ. එතකොට ඔයාගේ වෘත්තිමය ජීවිතේ ඉහළ සාර්ථකත්වයක් ඔයාට දැක ගන්න හැකියාව ලැබෙන්න පුළුවන් ඉදිරියේදී. ඔයාගේ රැකියාව පැත්තෙන් තමයි ලොකු දියුණුවක් මේ වෙලාවේදී පේන්න තියෙන්නේ. ඊළඟට ඔයාට සෙලෙක්ට් වෙලා තියෙන කාඩ් එකෙන් කියන්න තියෙන්නේ ඔයාගේ වටේ තියෙන එනර්ජි එක ගොඩාක් ඔයා පිටිපස්සට ඇදලා දාන්න තමයි බලන්නේ. මොකද ඔයාට ඔයාගේ ෆැමිලි ලයිෆ් එක වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ වැඩ කරන ස්ථානයේ කට්ටිය වෙන්න පුළුවන්, යහළුවන් වෙන්න පුළුවන්, නැත්නම් වෙන්න පුළුවන්. ඒ ඔයාගේ වටේ ඉන්න කවුරුන් හෝ මේ වෙලාවේදී ඒගොල්ලන්ගේ එනර්ජි එක තියෙන්නේ ගොඩක්ම ඍණාත්මක විදියට. ඉතින් ඒ එනර්ජි එක ඔයාට බලපාන්නේ ඒ විදියටම තමයි. ඉතින් ඒ නිසා ඔය එනර්ජි එකකින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. යුනිවර්ස් එක ඔයාට කියනවා මේ පුද්ගලයන්ගෙන් ඉක්මනට ඈත් වෙන්න කියලා. මොකද මේකේ එක් පුද්ගලෙක් ඔයාට ඉන්නවා. ඒ පුද්ගලයා නිසා අර ඔයාට ඔයම් කිසි දෙයකට අවධානය යොමු කරොත් එහෙම ඒ අවධානය ඒ විදිහට තියාගන්න බෑ. මොකක් හරි දෙයක් නිසා ඒ වැඩේ ඔයා කරන්න පටන් ගත්ත වැඩේ කඩාකප්පල් වෙනවා. අවධානය හරියට යොමු කරන්න බෑ. මේ පුද්ගලයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. අග පවුලම කෙනෙක් වෙන්න පුළුවන්. අර මම කිව්ව පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙයා ඔයාගේ අවධානය වෙනතකට යොමු කරනවා. ඒ ඔයාත් එක්ක නිතර පැටලෙන්න ඇවිල්ලා නැත්තම් හිතට වදයක් වෙන විදිහට මතකයන් ඉතුරු වෙලා ඒ වගේ මොන හරි දෙයක් නිසා ඔයාගේ එනර්ජි එකත් මෙයා ඍණාත්මක කරනවා වගේම ඔයාගේ වැඩ අතරමඟදී කඩාකප්පල් වෙන්න ඉඩකඩ වැඩි මේ පුද්ගලයන් නිසා. ඒ නිසා යුනිවර්ස් එක ඔයාට කියනවා මෙහෙම පුද්ගලෙක් ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන්ම ඉන්නවා මේ ෆයිල් එක සිලෙක්ට් කරා නම් ඉතින් මේ පුද්ගලයන්ගේ ඉක්මනට ඈත් වෙන්න ඕනේ කියලා. ඔයාට ඩෙවිල් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයාටම දැනෙලා ඇති ඔයාට වැඩ කරනකොට මහන්සි ගතියක්, ඒ වගේම කම්මැලි හිතෙන ඒවා, වැඩකට ෆුල් ෆෝකස් එක දීලා කරගෙන යන්න බැරි ගතියක්, ඒ වගේම නරක පුරුදු වලට අයම් වෙලා ඉන්නවා. මේ වගේ මොනවා හරි දේවල් ඔයාට දැනෙන්න ඇති. ඉතින් ඔයාට මේකට හේතුව හොයාගන්න බැරුව ඉන්නව වෙන්න පුළුවන් මේ වෙලාවෙත්. ඉතින් ඔයාට කියන්නේ මේ වගේ ඔයා ඉන්න පරිසරය පොඩ්ඩක් බලන්න. ඒකේ ඔයා එකට ඉන්න මිනිස්සු දිහා බලන්න ඒගොල්ලන් නිසා ඔයාට මේ විදිහේ දෙයක් වෙන්න පුළුවන් කියලා තමයි මෙතනදී මේ සිලෙක්ට් වෙලා තියෙන කාඩ්ස් වලින් පෙන්නන්නේ. ගොඩක් ඔයා ඔලුවට දාගෙන තියෙන්නේ මේ මිනිස්සුන්ගෙන් ඔයාට ඇතිවෙලා තියෙන ඍණාත්මක ගැටලු වගේ දේවල්. ඍණාත්මක එනර්ජි එකක් ඔයාට ගොඩක් ඇවිල්ලා තියෙන මිනිස්සුන්ගෙන්. ඒ හින්දා ඔයාට මේ විදිහේ දේවල් දැනෙනවා කියලා තමයි මේ මොහොතේදී කියන්න තියෙන්නේ. ඉතින් ඔයාට වීල් ඔෆ් ෆෝචුන් කාඩ් එකක් සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයාට මේ විදියට තාවකාලිකව මේ වගේ හැඟීම් දැනෙන එක මේ කාලෙත් තියෙන වෙන්න පුළුවන්. ඩෙවිල් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙන හින්දා. එතකොට ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ගෙන් එන නෙගටිව් දේවල් ඔයාගේ ඔළුවට වැටෙන්න පුළුවන්. ඒකත් මේ කාලෙදී තියෙනවා. නමුත් ඔයාට වීල් ඔෆ් ෆෝචුන් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙන හින්දා කියන්න පුළුවන්. ඉතින් ඒක ගොඩාක් සුබයි කියලා. මොකද ඔයා ටිකක් දැන්
තමන් කරන දේවල් ගැන සැක සහිතව සමහරක් වෙලාවට කනස්සල්ලෙන් දැන් වැඩකට ෆුල් ෆෝකස් එකක් දෙන්න බැරුව හිටියට ඉදිරියේදී එහෙම වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ මේක. මේ තත්ත්වය తాවකාලික දෙයක් වගේ තමයි මට පේන්නේ. ඉදිරියේ ගොඩක් ඔය අයිලන්ඩ් හැම දෙයක්ම මට හම්බ වෙන ගොඩක් බ්ලෙස් අලුත් ආරම්භයක් තියෙන කාඩ් එකක් තමයි මේ Wheel of Fortune කාඩ් එක. ඉතින් ඒකෙදි තියෙන ගොඩක්ම වාසනාවන්ත දේවල් වලට ඉෂ්ට වෙනවා. ඔයා හිතන දේවල් ඔයාට ලැබෙනවා වගේ දේවල් තමයි. බොහෝ වෙලාට මම මේක දකින්නේ මේ Wheel of Fortune කාඩ් එකේ සිලෙක්ට් වෙලා තියෙන නිසා ඔයාගේ රැකියාව පැත්තෙන් ඔයාට ගොඩාක් ලොකු දෙයක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඔයාට රැකියාවක් නැත්නම් ඔයාට රැකියාවක් හම්බ වෙන්න පුළුවන්. ඔයාට හිතන රැකියාවක් ඔයාට හම්බ වෙන්න පුළුවන්. ඔයාට රැකියාවෙන් ඔයාට උසස් වීම ලැබෙන්න පුළුවන්. කියන්නේ පඩි වැඩි වෙන්න පුළුවන්. අර ඒ වගේ මොකක් හරි සුබ දෙයක් තමයි මේ ඔයාට ඉදිරියේදී ලැබෙන්න තියෙන්නේ කියලා තියෙන. ඒ නිසා ඒකට ඉවසගෙන බලාගෙන ඉන්න කියලා තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට සිලෙක්ට් වෙලා තියෙනවා Seven of Wands කාඩ් එක. ඉතින් ඔයාට එකෙන් කියන්නේ ඔයාගේ ජීවිතයේ සීමාවන් හදාගන්න කියලා. සමහර දේවල් වලට කෙලින්ම බෑ කියන පුරුදු වෙන්න. හැමදේම කරන්න යන්නත් එපා. මොකද ඒක ඔයාගේ මානසික නිදහස නැති කරනවා වගේ දෙයක් මෙතනදී පෙන්නුම් කරන නිසා. ඒ වගේම ඔයා දැන් වැඩ කරන පරිසරය නැත්නම් ඔයාගේ ෆැමිලි ලයිෆ් එක නැත්නම් ඔයා දැන් රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් මොකක් හරි ඔයාට මේ වෙලාවෙදි දැනෙන්න ඕන නිකන් ස්ටක් වෙලා වගේ. කියන්නේ ඒ පරිසරය තුල ඔයා ජීවත් වීමෙන් ඔයාට කිසිම තෘප්තියක් මේ වෙලාවෙදි ඔයාට නොලැබෙනවා වෙන්න පුළුවන්. මේක තාවකාලිකයි. ඉතින් මේ වෙලාවේදී ඔයාට කියන්නේ ඔයාට අර Seven of Wands කාඩ් එක සිලෙක්ට් වෙලා කිව්වේ ඔයාට මේ සීමා මායින් හදාගන්න කියලා. එතකොට සමහරක් වෙලාවට ආශ්‍රය කරන පුද්ගලයන් සමග ආශ්‍රය කරනකොට ඒ ගැළපෙන කට්ටිය ආශ්‍රය කරන්න. සමහරක් වෙලාවට ඕනවට වඩා කියන්නේ තමන්ගේ දේවල් එයාලට කියන්න යන්න එපා. ඒ වගේ ඔයා ආශ්‍රය කරන ඇත් එක චුට්ටක් කර පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා තමයි කියන්නේ. මොකද එයාලා ගොඩක් නෙගටිව් එයාලගේ ඍණාත්මක දේවල් ඔයාට ඉක්මනින් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වලින් ගොඩක් පරිස්සම් වෙන්න. විශේෂයෙන් නරක පුරුදු ඇබ්බැහිවීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමන් කරන වැඩේට ෆෝකස් එකක් දීලා ඒ වැඩේ කරගන්න බැරි වෙන විදියට අර මනසට එක එක දේවල් වගේ මේ කාලෙට ඇති වෙන්න පුළුවන් ওই වටපිටාව වෙන මිනිස්සුන් නිසා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ පරිස්සම් වෙන්න කියලා තමයි ගොඩාක් ඔයාට මේ කාඩ් වලින් කියන්න තියෙන්නේ. මොකද මේ කාලේදී ඔයාට ගොඩක් අයගෙන් ඒගොල්ලන්ගේ අදහස් එන්න පුළුවන්. ඒ වගේම ඔයා මොන හරි දෙයක් කරත් එයාලා ඒක ජජ් කරන්න පුළුවන්. ඒගොල්ලන් සමහරක් වෙලාවට කොච්චර හොඳ දේවල් කරත් ඔයා ඒගොල්ලෝ අර දිවිතීර දකින්න පුළුවන්. අර ඒ වගේ දේවල් මේ කාලෙදී වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ඔළුවට යන්න ගොඩක් ඉඩකට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන ගොඩක් පරිස්සම් වෙන්න. ඉතින් අපිට මේ වගේ නෙගටිව් එනර්ජිස් එන එක නවත්තන්න බෑ නේද? ජීවත් වෙනකොට මිනිස්සු ආශ්‍රය කරනවා. ඉතින් මිනිස්සු ඍණාත්මක දේවල් අහන්න වෙනවා. ඍණාත්මක දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් අපිට ඉවත් කරන්න බෑ අපේ පාරෙන්. ඉතින් ඒ නිසා අපි ඒවට සීමා මායිම් හදාගෙන තමයි මේ ගමන යන්න ඕනේ. ඉතින් ඔයාලට කියන්න තියෙන විශේෂයෙන්ම මේ පණිවිඩ තමයි. ඉතින් මම හිතනවා මේ රීඩින් එක වඩා ගොඩක් ඇකියුරේට් වෙයි කියලා. ඉතින් මේ වගේම රීඩින් එකකින් අපි ආයෙත් හමු වෙමු. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්. හලෝ සුබ දවසක් පයල් නම්බර් 2. ඉතින් ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මේ රීඩින් එකෙන් කතා කරන්නේ ඔයාට යුනිවර්ස් එකකින් මේ මොහොතේදී ලැබෙන්න තියෙන පණිවිඩ ගැන. ඉතින් අපි බලමු ඔයාට සිලෙක්ට් වෙලා තියෙන කාඩ්ස් වලට අනුව මොනවද ඔයාට දෙන්න තියෙන පණිවිඩ කියලා. ඔයාට පළවෙනියටම සිලෙක්ට් වෙලා තියෙනවා මූන් කාඩ් එකයි Four of Swords කාඩ් එකයි. ඉතින් මෙතනදී ඔන්න මම දකිනවා soulmate connection එකක්. එතකොට single අයට ගොඩක්ම සුබ කාලයක් තමයි මේ ඉදිරියේදී උදා වෙන්නේ. එතකොට දැන් connection එකේ ඉන්න කට්ටිය relationship එකක් තියෙන කට්ටිය පෞල් ජීවිතයක ඉන්න කට්ටියට මේක අදාළ වෙන්නේ නැහැ. single වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් single කෙනෙක් ඉන්නවා නම් එයාට එයාගේ soulmate එක්මනින් හම්බ වෙන්න පුළුවන්. අලුත් ආදරයකට යන්න පුළුවන්. එයා ප්‍රාර්ථනා කරපු එයාගෙම කෙනාට හම්බ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එනර්ජි එකක් මම මෙතනින් දකිනවා. ඔයාට ඉක්මනටම ඔයා පතන ආදරයට හම්බ වෙන්න පුළුවන් මේ මාස දෙක කාලයක් ඇතුළත. මේක ඉතින් ගොඩක්ම විශේෂ මැසේජ් එකක් තමයි. මොකද යුනිවර්ස් එකකින් ඔයාට ආදරය කරන සීරියස් ලව් රිලේෂන්ෂිප් එකකට යන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක් තමයි ඔයාට මේ හොයලා දෙන ඉතින් මේ පාර්ට්නර් ඔයාට ඉක්මනටම හම්බ වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේක ගොඩක්ම සුබ ආරංචියක් සිංගල් අයට.
සිස් ඔෆ් සෝඩ්ස් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මට ඒකෙන් දකින්න පුළුවන් වාට වෙනස් වීමකට මුහුණ දෙන්න වෙයි කියලා. දැන් වාට හිතට හරියන්නේ නැති මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒ දෙයට යන්න හැරලා වාට ටිකක් බලාගෙන ඉන්න වෙයි. වෙනස් වීමට අනුගත වෙන්න වෙයි වගේ දෙයක් මෙතනදී පෙන්නුම් කරනවා. ඒත් එක්ක මාට ජජ්මන්ට් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයා මේ වෙත්තිකාට හරි සමාව දෙන්න උත්සාහ කරමින් ඉන්නව නැත්නම් වාට වෙච්ච අසාධාරණයක් වෙනුවෙන් පෙනී හිටින්න උත්සාහ කරනවා. ඒ වගේ දෙයක් මෙතෙන්දි පෙන්වනවා. ඔයා ඔයාට වෙච්ච අසාධාරණ ඉවසගෙන ඉන්නවා. ඒ අසාධාරණය දිහා බලාගෙන දිලියට යනවා ආරයි. ඒකට මුකුත් කරගන්න විදියක් නැහැ. වගේ දෙයක් මේ වෙද්දි තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ හිත රිද්දපු කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එහෙම තත්ත්වයක් තමයි මෙතනදි පෙන්눔 කරන්නේ. ඒත් එක්කම තමයිට මෝන් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙන. එතකොට ඔයාට මේ දැනෙන ෆීලිං එක తాවකාලික දෙයක් කියලා කියන්න පුළුවන්. මොකද ඔයාට හොඳ ආදරයක් ඔයාට හම්බෙන්න ඉඩ තියෙනවා. ඔයාට වටේ හිටිය කට්ටිය ඔයාට ද්‍රෝහිකම් කරන කට්ටිය නම් ඒ කට්ටිය හිමීට ඔයාගෙන් ඈත් වෙලා ඔයාට ආදරය කරන අයට ඔයාට මුණ ගැහෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට මං කිව්වා සිංගර්ලාට යාටම හරියන පාර්ට්නර් කෙනෙක් කාට හම්බ වෙන්න තියෙනවා. මෙතන සෝල්මේට් කනෙක්ෂන් එකක් පේනවා කියලා මං කිව්වා. සමහර රිලේෂන්ෂිප් වලට කරදරයක් වගේ දැනුණා නම් මේ කරදරෙන් මම මේ රිලේෂන්ෂිප් එක තුල ඉන්නේ වගේ දේවල් ඔයාට දැනුණා නම් අනිවාර්යෙන්ම මේ දේවල් වලින් ඔයාට ගැලවෙන්නේ හේතු හැදෙනවා. ඔයාට මෙයාව එපා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් මෙතනදී පෙන්වන්න කරනවා. බොහෝ දුරට මෙතන වෙනස් වීමක් එක්ක ඔයාට අලුත් ආදරයක් හම්බ වෙන තියෙනවා. ඒ කියන්නේ ඔයා ඒ වගේ නපුරු මිනිස්සුන්ගෙන් මිදෙනවා වගේ දෙයක් තමයි මෙතනදී පෙන්වන්නේ. එතකොට ඔයා ඒ වගේ රිලේෂන්ෂිප් එකක හිටියනම් ඒ තත්ත්වයෙන් මිදෙන්න ඔයාට හැකියාවක් තියෙනවා කියලා මෙතනදී පෙන්වනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. දැනට රිලේෂන්ෂිප් එකක ඉන්න කට්ටිය, නැත්නම් රිලේෂන්ෂිප් එකක් නැති කට්ටිය, නැත්නම් ෆැමිලි ලයිෆ් එක ගත කරන කට්ටිය, ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට මේ කාලෙදී ජීවිතයේ කිසිම බැලන්ස් එකක් නැහැ. ටිකක් අර අනාගතය ගැන ටිකක් පියයි සමහරක් වෙලාවට ඉස්සරහට මොකද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරි වෙන පුළුවන්. සමහරක් වෙලාවල් වලට මේ ඇති වෙන පෞල් ප්‍රශ්න නැත්නම් රිලේෂන්ෂිප් සම්බන්ධව ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් නිසා මේ කාලෙදී එහෙම තියෙන්න පුළුවන් වාට. එතකොට ඒ වගේ දේවල් නිසා අභිහිතට ඒ වගේ අර මං කලින් කිව්වා වගේ ෆීලිංස් එන්න පුළුවන්. මේ සිටුේෂන් එක ටිකක් తాවකාලිකයි. දැන් පවර් ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේ කාලෙදි ටිකක් ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. මොකද මේක తాවකාලික මේ තත්ත්වයක් නිසා. ඒ වගේම මෙතනදී දැන් රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඒ රිලේෂන්ෂිප් එක තුල ගැටලු පවතිනවා නම් ඒ වගේ ඔයාට ඒක මානසික වදයක් වගේ නම් ඔයා රිලේෂන්ෂිප් එකෙන් මිදෙන්න ඕනේ කියලා තමයි මෙතනදී කාඩ් සිලෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට සිංගල් කෙනෙක් ඉන්නවා නම් එයාට මම කිව්වා එයාට හොඳ සෝල්මේට් කනෙක්ෂන් එකක් තියෙනවා. මම මේ කාලෙදී ඉතින් එයාගේ පාර්ට්නර්යාට හම්බ වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මම දකිනවා ඔයා දැන් රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඔයා ඒ පුද්ගලයාගෙන් මිදුණොත් ඔයාට මේ මම මේ කියන පුද්ගලයා ඉක්මනින් හම්බ වෙන වාසනාවක් තියෙනවා. මොකද මේ කාලෙදී සෝල්මේට් කනෙක්ෂන් එකක් තියෙන පුද්ගලෙක් ඔයාට හම්බ වෙන්න ඉඩකඩ තියෙනවා. පැල් නම්බර් 2 ඔයාට කාඩ් සිලෙක්ට් වෙලා තියෙන හින්දා. ඉතින් මේ පුද්ගලයාව ජීවිතේට ආවට පස්සේ අර ඔයාට අර ජීවිතේ බැලන්ස් එකක් නැහැ. මොකක්ද මං ඉදිරියට කරන්න ඕනේ කියලා අර ස්ථිර අදහසක් නැහැ වගේ තියපිච්ච ෆීලින් එකක් නැති වෙලා යන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ජීවිතේට ලස්සන අරමුණක් වගේ දෙයක් එන්න පුළුවන් කියලා කියනවා මේ පුද්ගලයාගේ ජීවිතේට ආවහම. ඔයාලට සිම්පල් ඇතර කාඩ් වලින් කියන්න පුළුවන් මේ වෙත්ති ආදරයක් මැනිෆෙස්ට් කරනවා කියලා. ඒතකොට යුනිවර්ස් එකකින් ඔයාට ඔන්න පණිවිඩයක් තියලා තියෙනවා ඔයාටම ගැළපෙන. ඔයාගේ සෝල්මේට් මොකට හම්බ වෙන්නේ chance එකක් ඔන්න තියෙනවා කියලා. ඉතින් ඒක සබාරංචියක් ඔයාට ගොඩාක් සිලෙක්ට් වෙලා තියෙන ස්වෝඩ්ස්. ඉතින් මේ ස්වෝඩ්ස් කාඩ් වලින් ගැන තියෙන්නේ දැන් ඔයා මේ ඉන්න සිටුේෂන් එකක් ගැන ඔයා මේ දැන් ඉන්න තත්ත්වය ගැන ඔයා සැටිස්ෆයින් හැ කියන. එතකොට ඔයා දැන් රිලේෂන්ෂිප් එකක හිටියත් ඔයා ඊට වැඩිය හොඳ දෙයක් ඔයා මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. නමුත් ඔයාගේ මේ තියෙන්නේ ඔයා දැන් මේ ඉන්නේ ටිකක් නෙගටිව් වෙලා. එතකොට ඔයාගේ තියෙන වයිබ්‍රේෂන් එක අනුවට හොඳ දෙයක් කොහොමත් ආකර්ෂණය වෙන්නේ නැහැනේ. මොකද සමහරක් වෙලාවල් වලට අනාගතය ගැන ටිකක් බිය වෙන්න පුළුවන්. අනාගතේට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට සම්බන්ධතාවල ගැටලුව ආවම මයි ආදරයක් හම්බ වෙන්නේ නැති වේ වගේ අර ඒ වගේ දේවල් වම හිතට ගොඩාක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා ඔයා හිතන බතන දේවල් ඉෂ්ට වෙන තියෙන ඉඩකඩ ටිකක් අඩු වෙනවා කියලා තමයි කියන්නේ. මොකද ගොඩක් වෙලාවල් වලට අපිට තේරෙන්නේ නැති වුණාට ඉරියාත්මක සිතුවිලි අපිට එනවා. එතකොට ඒව වළක්ව ගන්න අපිට බෑ. මොකද අපි ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක අපිට ඍණාත්මක සිතුවිලි එනවා. ඉතින් අපිට ඒව නවත්තන්න බෑ. අපිට ඒවට මුණ දීගෙන තමයි
ඉදිරියට යන්න වෙන්නේ. ෆයිල් නම්බර් 2 වාට මෙතනදී ගොඩක් වෙලාට කියන්න තියෙන්නේ Taman ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න කියලා. මොකද ඔයා Tamanගේ සතුට වෙන කෙනෙක්ගෙන් හොයනවා වගේ දෙයක් තියෙනවා. මොකද ස්ථාවරත්වය වගේ දේවල් සතුටින් ඉන්න එක අනාගතේ ඒ හැමදේම වෙන කෙනෙකුට ඔයාගාවට ආවොත් ඒ දේවල් සාර්ථක වෙයි කියලා ඔයා හිතාගෙන ඉනවා. ඒක බොරු සිතුවිල්ලක්. ඉතින් ඒ වගේ සිතුවිල්ලක් මේ ෆයිල් නම්බර් 2 වා සිලෙක්ට් කරා නම් ඔයාට මේ වෙලාවේදී දැනෙලා ඇති. එහෙම වෙන්න එපා කියලා කියනවා. ඔයාට ආදරය කරන්න කියලා තමයි මේ වෙලාවේදී කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් ද එම්ප කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙන. ඉතින් මේකෙදි කියන්න තියෙන්නේ දැන් ඔයාගේ සිතට මං හුව එනවැති කියලා ඊළඟට මොකක්ද වෙන්නේ මම ඊළඟට මොකද්ද කරන්න ඕනේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ මොනවා හරි දෙයක් එනකොට මේ විදියට එක එක සිතුවිලි උඩට එනවැති කොහොම හරි මේ සිතුවිලි එන එක නවතිනවා කියලා කියනවා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් විසඳෙනවා කියන තමයි කියන්නේ. එතකොට මම අර කලින් කිව්වා වගේ මොකක් හරි රිලේෂන්ෂිප් එකක් කියනවනම් ඔයාට වදයක් වෙන ඒ රිලේෂන්ෂිප් එකෙන් ඔයා මිදෙන්න පුළුවන්. ඔයාගේ හිතේ හම්බ වෙයිද නැද්ද කියලා අනාගතේ වෙනුවෙන් ප්ලෑන් කරගෙන හිටියේ මොකක් හරි දෙයක් තිබුණා නම් අන්න ඒ දෙයක් ඔයාට අනිවාර්යෙන්ම හැබෑ වෙනවා කියලා තමයි මේ කාඩ් එකෙන් කියන්න තියෙන්නේ. එතකොට ඔය තියෙන සිතුවිලි වගේ හිතේ තියෙන සිතුවිලි ඉක්මනින්ම දුර වෙලා යයි කියලා කියනවා. බොහෝ විට මේක ඔයා බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේක ආදරේ සම්බන්ධම කියලා ගන්න එපා. ඔයා හිතේ තියාගෙන හිටපු දෙයක් වෙන්න පුළුවන් මේ. ඉතින් මේ දේත් එක්කම වාගේ ජීවිතේ එක්ක පරිච්ඡේදයක් ඉවර වෙලා අලුත් වෙනස් වීමකට ආව යොමු කරනවා වගේ දෙයක් තමයි යුනිවර්ස් එක මේ වෙලාවෙදි පණවිඩයක් විදියට දෙන්නේ හදන්නේ වාට. ඉතින් මේ දේ ගොඩක් සුබ දෙයක්. ඔයා දැන් ටිකක් හිත වෙලා ස්ටක් වෙලා වගේ ඉන්නවනම් ඒ ෆීලින් එක නැති වෙලා ඔයාට අලුත් වෙනසකට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මම හිතනවා මේ රීඩින් එක වාට ගොඩාක් ඇකියුරේට් වෙයි කියලා. පොසිටිව් දේවල් වලට අමතරව ටිකක් වැඩිපුර නෙගටිව් දේවලුත් තිබුණා. ඉතින් ඒ දේවල් මම ඔයාට කිව්වේ ඒ දේවල් අරගෙන ඔයාට මේ දැනගෙන ඔයාගේ ජීවිතේ වට හැලගස්සා ගන්න පුළුවන්. ඒ දේවල් වලට මුහුණ දෙන ආකාරය ඒකට ශක්තිමත් මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාට එයාගේ අවබෝධයක් අරගෙන ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ දේවලුත් ඔයාට මේ රීඩින් එකෙන් කිව්වා. එහෙනම් මේ වගේම රීඩින් එකකින් අපි ආයෙත් හමු වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක්.